දවසක් කියලා පිළිගන්නවා දයාබර ප්‍රේක්ෂකීතුතුනි 2048. ඔව් තව අවුරුදු 22කින් උදාවෙන අවුරුද්ද ගැන ලංකාවේ දේශපාලඥයන් ආර්ථික විද්‍යාඥයෝ වගේම සාමාන්‍ය ජනතාවත් නිතරම කතා වෙනවා. මිනිසුන් අතර පුදුම බලාපොරොත්තුවක් මේ වසර ගැන තියෙනවා. ඒත් ඇයි හරියටම 2048? ඇයි 2030 නැත්නම් 2040 නොවි 2048 මෙතරම් විශේෂ වුණේ? ලංකාව ඇත්තටම 2048 වෙද්දී සංවර්ධිත රටක් ඩෙවලොප් නේෂන් එකක් වෙන්න පුළුවන්ද? නැත්නම් මේකත් නිකන් දේශපාලඥයන්ගේ හීනයක්, පොරොන්දුවක් විතරක්? අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගැනයි. ඒ කියන්නේ 2048 කියන්නේ අපේ රටට සහ අපේ අනාගත ආර්ථිකයට මොන වගේ බලපෑමක් කරන අවුරුද්දක්ද කියලා. මුලින් බලමු ඇයි මේ 2048 කියන අවුරුද්දම තෝරගත්තේ කියලා. ඔබ දන්නවා 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලැබුණේ. ඒ කියන්නේ 2048 කියන්නේ අපේ රට නිදහස ලබාගෙන වසර 100ක් පිරෙන ස්වර්ණමය වසරයි. බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලබද්දී ආසියාවේ ඉහළම තැනක තිබ්බ අපේ ආර්ථිකය කාලයත් එක්ක පහළට වැටුණා. ඉතින් නිදහස ලබාගෙන වසර 100ක් පිරෙන 2048 වෙද්දී ලංකාව නැවතත් ආසියාවේ ප්‍රබල සංවර්ධිත රටක් බවට පත් කිරීමේ විෂන් 2048 කියන ජාතික ඉලක්කය සකස් වුණේ අන්න ඒ නිසා. හරි දැන් බලමු 2048 දී රටක් විදිහට අපි ළඟා කරගන්න ඕනේ ආර්ථික ඉලක්ක මොනවද කියලා. පළවෙනි එක තමයි high income economy. ඉහළ ආදායම් ලබන රටක් වේ. දැනට ලංකාව තියෙන්නේ lower middle income කියන මට්ටමේ. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය වසරක ආදායම ඩොලර් 4000කට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒත් 2048 වෙද්දී මේක ඩොලර් 12000 15000 සීමාවට ගෙනියන්න ඕනේ. දෙවැනි ඉලක්කය තමයි අපි අපනයන ආර්ථිකයකට පිවිසෙන්න ඕනේ. අපි මෙච්චර කල් කලේ පිටරටින් බඩු ගෙනල්ලා පාවිච්චි කරපු එක. ඒත් 2048 ඉලක්කයට යන්න නම් අපි IT පුනර්ජනනීය බල ශක්තිය තාක්ෂණික නිෂ්පාදන සහ ලෝක මට්ටමේ සංචාරක ව්‍යාපාර ඒ කියන්නේ high end tourism හරහා ඩොලර් උපයන රටක් වෙන්න ඕන. තුන්වෙනි කාරණය තමයි ණය මත නොයැපෙන රටක් වීම. ඒකට අපි කියනවා debt sustainability කියලා. අපි ආයේ කවදාවත් ණය අර්බුදයකට නොයැටෙන විදිහට Tamanගේ ආදායමෙන් රට පාලනය වන ශක්තිමත් මූල්‍ය පද්ධතියක් හදා ගන්න ඕනේ. හැබැයි මේ ඉලක්කයන්ට යන්නේ එච්චර ලේසි නෑ. 2048ට යද්දී ලංකාව මුහුණ දෙන ලොකුම අභියෝගය මොකක්ද කියලා දන්නවා. අන්න ඒක තමයි ජනගහනය වයස්ගත වීම. ඒජින් පොපියුලේෂන් කියලා කියන්නේ. හිතවතුනි ආසියාවේ වේගෙන්ම වයස්ගත වන ජනගහනය ඉන්නේ ලංකාවේ. 2048 වෙද්දී අපේ රටේ වැඩ කරන්න පුළුවන් තරුණ පිරිස ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම නඩත්තු කරන්න ඕනේ වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි තරුණ පරම්පරාව රට හැර යාම අපි කියනවා බ්‍රේන් ඩ්‍රේන් කියලා තවත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් 2048 දී අපිට දියුණු රටක් වෙන්න නම් ඊට කලින් ඒ කියන්නේ ඉදිරි අවුරුදු 10 15 ඇතුළතදී අපි මේ ආර්ථික වෙනස කරලා ඉවර කරන්න ඕනේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේවා මේ දේශපාලඥයෝ කියන්නේ නිකන් කියන කතා. 2048 වෙද්දී ලංකාව මේ තියෙන විදිහම තමයි කියලා. ඒත් මතක තියාගන්න 1960 ගණන් වල සිංගප්පූරුව කියන්නේ ලංකාවටත් වඩා දුප්පත් මුහුදු කාදනයට ලක් වූ පුංචි දූපතක් විතරයි. ඒ වගේම වියට්නාමය කියන්නේ යුද්ධයෙන් විනාශ වුණු රටක් වුණා. ඒත් ඒ රටවල් අවුරුදු 25ක් 30ක් ඇතුළත ලෝකෙම හොල්ලන ආර්ථිකයන් බවට පත් වුණා. ඒ නිසා නිවැරදි ප්‍රතිපත්ති, දූෂණයෙන් තොර පාලනයක් සහ තාක්ෂණය මත පදනම් වූ අධ්‍යාපනයක් තිබ්බොත් 2048 දී ලංකාවටත් ඒ තැනට එන්න හැකියාව තියෙනවා. 2048 කියන්නේ නිකන් අවුරුද්දක් නෙමෙයි. ඒක අපේ ඊළඟ පරම්පරාවේ අනාගතයේ තීරණය වන කඩයිමයි. 2048 වෙනකොට ඔබටයි මටයි අපේ ළමයින්ටයි ජීවත් වෙන්න ලැබෙන්නේ හිඟමනට වැටුණු රටකද නැත්නම් ලෝකයම ගෞරවය කරන සංවර්ධිත රටකද කියන එක තීරණය වන්නේ අද අපි ගන්න තීරණ මතයි. ඉතින් ඔබ හිතන්නේ මොකක්ද? 2048 වෙද්දී ලංකාව ඇත්තටම දියුණු රටක් වෙයිද? ඉතින් ඔබගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එක සිලෝන් ඇකඩමියා channel එක subscribe කරන්න. ඉතින් නැවතත් දිනක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.